Hi guys, කොහොමද ඉතින් මගේ යාළුවන්ට? අද මම කතා කරන්න යන්නේ ඔස්කා කලෙක්ෂන් එකක් ගැන. ඔස්කා හදන අයට දැනගත යුතු දේවල්, ඔස්කා ගන්න කලින් දැනගත යුතු දේවල්. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. මම දැන් ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ ඔස්කලා ගන්න කලින් දැනගත යුතු දේවල් කිහිපයක් ගැන. මුලින්ම එයාලා ගන්න කලින් මාළුවා හොඳින් ඇක්ටිව් එකට ඉන්නවාද කියලා බලන්න ඕනේ. සුදු පුල්ලි රෝගය, ඇස් වල තද අලුපය හැටියට තියෙනවා නම් එයාලට ඒ ලෙඩ. ඔස්කලා හොඳින් ඇක්ටිව් එකට වරල් දීලා නැති මාළු ගන්න. අපි දැන් කතා කරමු ඔස්කා මාළුවා ගැන විස්තර. ඔස්කා මාළුවා වෝටර් ඩොග් නමින් හඳුන්වනවා. මේගොල්ලෝ අඟල් 8ක් තරම් විශාල වෙනවා. අඩි 3 ටැංකියකට ඔස්කා ජෝඩුවක් පමණ දැමිය හැකිය. මෙයාලා ඉක්මනට ලොක් කරගන්න ඕන නම් මාළු ඉස්සෝ හොඳ පැලට් වර්ගයක් දුන්නොත් මෙයාලා ඉක්මනට ලොක් කරගන්න පුළුවන්. ඔයාලට පේනවනේ මගේ ඔස්කා ගෙනාවේ අඟල් 2.5න් විතර. දැන් එයාලා අඟල් 4.5ක් විතර ඉන්නවා. මෙයාලා මෝස්ට් වර්ගයට අයත් මාළු වර්ගයේ. මෙයාලගේ වර්ග 20ක් විතර ඉන්නවා. මම හිතාගෙන ඉන්නේ ඔස්කා කලෙක්ෂන් එකක් හදන්න. මේ අඩි 2 ටැංකිය මේගොල්ලොන්ට මදි. මම දැන් අඩි 4 ටැංකියක් ගෙනල්ලා ඔස්කලා වර්ග කීපයක් ගේන්න හිතාගෙන ඉන්නවා. එතකොට මගේ අලුත් ටැංකිය සහ අලුත් මාළු ගෙනාවහම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. අදට එහෙනම් මං ගිහින් එන්නම්.